රටක ජනතාව කොච්චර කම්ෆර්ටබල් ලයිෆ් එකක් ගත කරනවද, කොච්චර පහසු ජන ජීවිතයක් ගත කරනවද කියන එක තීරණය වෙන්නේ ඒ රටේ ඒ ආර්ථික තීරණ ගන්න ක්‍රමවේදයත් එක්ක. ඒ කියන්නේ ඒ රටේ පවතින සම්පත් ටික වර්තමාන පරිභෝජනයට කොච්චරක් වැය කරනවද, වර්තමාන ප්‍රාග්ධන භාණ්ඩ නිෂ්පාදනය සඳහා කොච්චර වැය කිරීමක් මේ සම්පත් පරිණය කරන්නේ, කොච්චර කොටසක් වැය කරනවද කියන එක මත තමයි ඒ රටේ මිනිස්සුන්ගේ ජන ජීවිතේ නැත්නම් ආර්ථික වළඳරය තීරණය වෙන්නේ. මේ මොහොතේ අපේ රටේ වුණත් මිනිස්සු ගත කරන මේ ජීවන තත්ත්වයට හේතුව එහෙම නැත්නම් මේ ජීවන තත්ත්වයට ඊට අවුරුදු 4-5කට නැත්නම් අවුරුදු 10කට කලින් පැවති ආර්ථික නැත්නම් ගත්තු ආර්ථික තීරණමක තමයි අද අපි ජීවත් වෙන මේ ලයිෆ් ස්ටයිල් එකට තමයි අපේ මේ ආර්ථික වර්ධනයට හේතු වෙලා තිබෙනකොට ඒ කාලේ දැන් 5කට 10කට කලින් ආර්ථික තීරණ ගත්තී මේ ආර්ථික ඒ කාලේ පැවතිච්ච මේ පවතින ආර්ථික සීමාසහිත ආර්ථික සම්පත්තිනේ කොච්චර ප්‍රමාණයක් එකල පාරිභෝගික භාණ්ඩ නිෂ්පාදනය සඳහා වැය කරාද, කොච්චර ප්‍රමාණයක් ප්‍රාග්ධන භාණ්ඩ නිෂ්පාදනය සඳහා වැය කරාද කියන එක තමයි මේ පවතින ආර්ථික වර්ධන තත්ත්වයට හේතුව වෙලා තියෙන්නේ. ඒ වගේම තමයි අවුරුදු 5කින් නැත්නම් අවුරුදු 10කින් අවුරුදු 2කින් 3කින් වගේ අපි කොපමණ හොඳ ලයිෆ් ස්ටයිල් එකක් කියන්නේ මිනිස්සුගේ ජීවන තත්ත්වය කොච්චර හොඳ තත්ත්වයක පවතිනවද කියනකොට අපේ රටේ ආර්ථික වර්ධනය කොතනද තියෙන්නේ කියන එක තේරෙනවා මේ මොහොතේ මේ වර්තමානයේ මේ පවතින ආර්ථික සම්පත් කොපමණ ප්‍රමාණයක් පාරිභෝගික භාණ්ඩ නිෂ්පාදනය සඳහා යොදනවාද, කොපමණ ප්‍රමාණයක් ප්‍රාග්ධන භාණ්ඩ නිෂ්පාදනය සඳහා යොදවනවාද කියන හේතු තීරණ මත. ඒ තීරණම තමයි ඒ රටේ නැත්නම් අපේ රටේ නිෂ්පාදන හැකියාව තීරණය කරන ඒ හරහා තමයි අපේ ආර්ථික වර්ධනය තීරණය වෙන්නේ. මම ඔයාලට සරල රූප සටහනකින් නිෂ්පාදන හැකියාව රූප සටහනකින් මේක පැහැදිලි කරොත් අපි හිතමු මේක තමයි ප්‍රාග්ධන භාණ්ඩ නිෂ්පාදනයේ පැතිරෙන පාරිභෝගික භාණ්ඩ නිෂ්පාදනය අපේ රටේ මේ වර්තමාන නිෂ්පාදනය කියලා හිතන්නකෝ. එතකොට මේ වක්‍රයෙන් පෙන්වන කරන නිෂ්පාදන හැකියාව එතකොට මේ රටේ වැඩිපුර සම්පත් ප්‍රමාණයක් ප්‍රාග්ධන භාණ්ඩ නිෂ්පාදනය සඳහා වැය කරොත් එහෙම මේ රටේ පාරිභෝගික භාණ්ඩ සඳහා වැය කරොත් එහෙම මේ රටේ අනාගත ආර්ථික නිෂ්පාදන හැකියාව අඩු වෙනවා. නිෂ්පාදන හැකියාව අඩු වුණොත් අනාගතේ නිෂ්පාදන හැකියාව මෙන්න මේ වගේ සීමිත ප්‍රමාණයකින් වැඩි වෙන්න පුළුවන්. හේතුව වර්තමාන ප්‍රාග්ධන භාණ්ඩ නිෂ්පාදනය සඳහා අඩු සම්පත් ප්‍රමාණයකුත් පාරිභෝගික භාණ්ඩ සඳහා වැඩි සම්පත් ප්‍රමාණයකුත් තිබෙවොත් අනිවාර්යයෙන්ම පිටින්ම මේ ආර්ථිකයට හිමි වන්නේ අඩු ආර්ථික වර්ධනයක් සහිත ආර්ථිකයක් අනාගතයේදී. බලමුත් මෙන්න මේ ආර්ථිකයට ඇවිල්ලා මේ ආර්ථිකය වලට පේනවා මේ පැත්තේ පාරිභෝගික භාණ්ඩ නිෂ්පාදනය, මෙතන දෙනවා ප්‍රාග්ධන භාණ්ඩ නිෂ්පාදනය. එතකොට ප්‍රාග්ධන භාණ්ඩ සම්බන්ධයෙන් වැඩි සම්පත් ප්‍රමාණයක් තිබෙවොත් මේ ආර්ථිකයේ අනිවාර්යයෙන්ම වර්තමාන පරිභෝජනය අඩු වෙනවා. හැබැයි අනාගතයේ මේ රටේ තමයි ආර්ථික නිෂ්පාදන හැකියාව වැඩි වෙලා ආර්ථික වර්ධනය ඉතාමත් ඉහළට යනවා. එතකොට මේ ආර්ථිකයට සාපේක්ෂව මේ ප්‍රාග්ධන භාණ්ඩ වැඩිපුර නිෂ්පාදනය කරන ආර්ථික නිෂ්පාදන හැකියාව ඉතාමත් වේගෙන් වැඩි වෙනවා. එතකොට මෙවැනි ආර්ථිකයක මිනිස්සු මෙවැනි ආර්ථිකයක අනාගත ආර්ථික වර්ධනය වැඩි නිසා වෙන ආර්ථික මිනිස්සුන්ගේ ජීවන තත්ත්වය අනාගතයේදී ඉතාමත් පිටන්නේ. එතකොට ඉතාමත් පහසු කම්ෆර්ටබල් ලයිෆ් ස්ටයිල් එකක් ගත කරන්න මේ වර්තමාන පරිභෝජනය සහ ආයෝජන ප්‍රාග්ධන භාණ්ඩ වෙනුවෙන් සම්පත් වැය කිරීම කියන තීරණය පහළ වෙන නිසා උදාහරණයක් මම ඔයාලට කියන්නම්. ඔයාලා අපේ රටේ මේ ළඟදී මේ පිටකොටුවේ බස් ස්ටෑන්ඩ් එක හැදෙන එක සාමාන්‍යයෙන් ආර්ථික ප්‍රාග්ධන භාණ්ඩ නිෂ්පාදනය සඳහා මුදල් වැය කිරීම. හරිද? එතකොට මෙවැනි අවස්ථාවක සමහරක් විට පාරිභෝගික භාණ්ඩ නිෂ්පාදනය කිරීම සඳහා පවතින මුදල් ඉක්මනාර සම්පත් කැප කරන තමයි මේ වගේ නවීකරණයක් සඳහා මුදල් දෙන්නේ. එවැනි අවස්ථාවක තුළ මේ වර්තමාන පරිභෝජනය තත්ත්වවලදී වර්තමාන මිනිසුන්ට යම්කිසි කට්ටක් ගන්න වුණා මේ හන අවුරුදු දෙක තුනකින් අපේ නිෂ්පාදන කටයුතු වලට අපේ ආර්ථික කටයුතු වල සත්‍යව
ආර්ථිකව දායක වෙන බැවින් අපේ අනාගත ආර්ථික වර්ධනයට මේක දායක වෙනවා. ඒ වගේම කියන්න ඕන ඔයා දන්නවා ඔය බස් ස්ටෑන්ඩ් එක මේ පැත්තේ තියෙනවා ප්‍රයිවට් බස් ස්ටෑන්ඩ් එක. ඒ ප්‍රයිවට් බස් ස්ටෑන්ඩ් එක මේ පැත්තේ තියෙනවා මොකද ෆ්ලෝටින් මාකට් එක. ඉතින් රටේ ප්‍රධාන නගරයක තියෙන ඉතාමත් සිත් අදගන්නා සුළු තැනක් තිබූ තැනක් මේ වනකොට ඉතාමත් අප්‍රසන්නත් මනුස්සෙක්ට යන්න බැරිගත් එකට එනටම් ව්‍යවසායකෙක්ට ව්‍යාපාරිකයෙක්ට එතන තමාගේ ව්‍යාපාර කටයුතු කරවන්න බැරි තත්ත්වයට හරිම අප්‍රසන්න අපේක්ෂිත තත්ත්වයක් තැනක් බවට පත්වෙනවා ගෙන. ඉතින් මෙවැනි තත්ත්වයක් තුළ අපිට සමහරක් විට ආර්ථිකයට මේක නවීකරණය කරන්න නැත්නම් මේක බිස්නස් එකක් විදිහට මෙතන වැඩි දියුණු කරන්න ආර්ථිකයේ මුදල් නැති වෙන්න පුළුවන්. හරි එවැනි අවස්ථාවක් තුළ ආර්ථිකයක් ගන්න ඕන තීන්දුව තියෙන තමයි අපේ රටේ පවතින සම්පත් මේකට යොදවන්න. නැත්නම් ආර්ථිකයට මුදල් නැත්නම් රජයක් වශයෙන් පුළුවන් විදේශ ආයෝජන කරමින් විදේශ ආදාය විදේශ ප්‍රධාන කරමින් යොමවන්න. මොකද බිස්නස් ප්‍රොපෝසල් එකක් දෙන මොකද ආයෝජකෙක් බලන මේක යනකට ලබා දීම අපිට මේ ආර්ථික නිකන් අපිට ඒකන වර්තමාන අපේ රටේ තියෙන සම්පත් වර්තමාන පරිභෝජනයට සහ ප්‍රාග්ධන බව නිෂ්පාදනය සඳහා ඒ යන විදිහටම පාවිච්චි කරලා අපිට පුළුවන් විදේශ රටක විදේශ ආයෝජකෙක් ලවා මේ වගේ විශේෂ රටක මේ වෙලාව මුදල් නැත්තම් අපේ රට මුදල් නැත්තම් මේ ෆ්ලෝටින් මාකට් එක වගේ දේවල් හදන්න මේ වෙලාවට පුළුවන් විදේශ ආයෝජකෝ වගේ ගෙනනලා මේවට මුදල් දාලා මේවා මොකක් කරන්නේ මේවා නවීකරණය කරලා මේවා ආර්ථික කටයුතු සඳහා සක්‍රියව දායක කරවගන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවක් තුළ මේවා කැපකිරීමකින් තොරව ආයෝජන හරහා ඒ වගේ ප්‍රොජෙක්ට් නැවත ස්ථාපිත කරලා රටේ අනාගත ආර්ථික වර්ධනය වෙනුවෙන් පාවිච්චි කරන්න පුළුවන්. හරි. ඔයාලට පැහැදිලි දැන් වර්තමාන පාරිභෝගික භාණ්ඩ සහ ප්‍රාග්ධන භාණ්ඩ වෙනුවෙන් සම්පත් වැය කිරීම කියන තීරණය මත තමයි අනාගතයේ ආර්ථික වර්ධනය එනතන අනාගතයේ නිෂ්පාදන හැකියාව තියෙන්නේ. ඒ මත තමයි ආර්ථික වර්ධනය තේරෙන්නේ. ආර්ථික වර්ධනය මත තමයි මිනිස්සුන්ගේ ජීවන තත්ත්වය මිනිස්සුන්ගේ කම්ෆර්ටබල් වෙන කෙනෙක් තේරෙන්නේ. ඉතින් ආශිර්වාද ජය වේවා. තවත් වීඩියෝ එකක් අපි හමුවෙමු.